දැන් කොහොමද? දැන් කුසකර්ම ඇමති හිටියා, කාබනික පොහොර ඇමති හිටියා. මොන ඇමතිකන්ද මේ? ඉඩම් ඇමති ඉන්නවා, LRC ඇමති ඉන්නවා. අර ඉඩම් තියෙනද කෑල්ල ඇමති ඉන්නවා. ඊට පස්සේ වාරි මාර්ග ඇමති, ඒක තමයි තිබුණේ. මහ මාර්ග ඇමති ඉන්නවා, මහවැලි වාරි මාර්ග ඇමති ඉන්නවා, සුළු වාරි මාර්ග ඇමති ඉන්නවා. ලේසිද මේ බෙදාගෙන කාපු විදිය? ඊළඟ පශු සම්පත් ඇමති ඉන්නවා, ගව සම්පත් ඇමති හිටියනේ. කිරි සම්බන්ධයෙන් ඇමති කියලා කෙනෙක් හිටියා. කිරි ප්‍රවර්ධනය කිරීම ඇමති. ඒ ඔක්කොම පැත්තකින් ඉඳලා එක අමාත්‍යාංශයයි කුෂිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පශු සම්පත්. මොකද කියන්නේ? ඊට පස්සේ රාජ්‍ය අමාත්‍ය දුර කියලා જાතියක් නැත. ඔය සේමසිංහල තියෙන රාජ්‍ය අමාත්‍ය දුරයක් නේ. නැත. හරිද? ඊළඟ දෙන කවුද? ඇමති දුර වලට ප්‍රමාණ සරිලන නියෝජ්‍ය අමාත්‍ය දුර. ඒතර ඒක හරි. ඊළඟ කැබිනට් මණ්ඩල රැස් වෙනවා. රැස් වෙලා ගන්නවා පළවෙනි තීන්දුව ටිකක්. මොකද්ද? മന്ത്രിවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි. හරිද? ඊළඟ තීන්දුවක් ගන්නවා മന്ത്രിවරුන්ට දෙන නිදහස් වාහන බලපත්‍ර අහෝසි. කාර් පර්මිට් අහෝසි. දැන් නම් ඒකට කියන්නේ මරික් කාර් පර්මිට් කියලා. හරි මරික් කාර් පර්මිට්. අහෝසි. ඔන්නත අහෝසි. ඊළඟ ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් දෙන එක අහෝසි. ඇමතිවරුන්ගේ ගෙවල් වල වතුර බිල, ලයිට් බිල ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. ඇමතිවරු മന്ത്രിවරු පස්සේ වාහන 7-8ක් යන එක නතර කරනු ඇත. හොඳ නැද්ද? ඇමතිවරුන් മന്ത്രിවරුන්ට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙනවා නම් අපි ආරක්ෂාව දෙන පොලිසිය මහත්තුරුන්ගේ. තර්ජනයක් නැත්තම් മന്ത്രിවරගේ කාර් එකේ දොර අරින්න පොලිසිය මහත්තුරු දෙනු නොලැබේ. හරි. දැන් මම අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේදී. අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ. මම අපේ පොලිසිය මහත්තුරු ආරක්ෂාවට අරගෙන නැහැ. එතුමලට වැඩ තියෙනවා ගම්වල කරන්න. මේ පොලිස් ස්ථානවල කොච්චර හිගයක් තියෙනවද? හිගයක් තියද්දි SMගේ දොර අරින්න පොලිසිය මහත්තයෙක් දානවා. නෝනා shopping ගෙනියන්න පොලිසිය මහත්තයෙක් ගන්නවා. ඒව නතර කරනවා. ඕනත් පොලිසිය මහතුරු පොලිස් ස්ථානවල අනියුක්ත කරනවා පුරප්පාඩු තියෙන තැන් වලට පුරවනවා. මත දියා. එතකොට ඒක ඉවරයි. ඊළඟ පටන් ගන්න උඩට හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාමයට පහෝසි. හොඳ නැද්ද? හිටපු ජනාධිපතිවරුන්ට දෙන ගෙවල් ටික නැවත ආණ්ඩුවට ගනු ලැබේ. ඕක කිව්වා කියලා චන්ද්‍රිකා මාත් එක්ක තරහ වෙලා. මම මොනව කරන්නද? එතුමියට තිබ්බා රොස්පින්ට් වල ගෙයක් තියෙනවා. රොස්පින්ට් වලව්ව එතුමියගේ ගෙවල්නේ පවුලෙන් ආපු. එතුමාට රොස්පින්ට් වලව්ව තියද්දී එතුමිය අර නිදාස් චතුරේ ආණ්ඩුවේ ගේක ඉන්නවා. තමන්ගේ ගේ හෝටලයට කුලියට දීලා ආණ්ඩුවේ ගේක ඉන්න කැතයි නේ. එනිසා ඒව ගන්නවා. එහෙමත් ඉන්නේ එතන හොඳේ. සජිත්ගේ මෑණියා ඔක්කොම ගන්නවා. ඊට පස්සේ ජනාධිපතිවරයාට රට පුරා මන්දිර තියෙනවා. කොළඹ එකක් කර අනිත් ඔක්කොම ආණ්ඩුවේ ව්‍යාපෘති සඳහා යොදවන්න අපි සැලසුමක් හදලා තියෙනවා. දැන් මොකද හිතෙන්නේ ආණ්ඩුව ගැන? එහෙම ආණ්ඩුවක් නෙමෙයිද රටට ඕන?